පුතේ බස් කියපන්කෝ. ඕ පසුගිය වසර 10ක කාලයක් තිස්සේ මම මේ රාජ්‍ය දැහැමින් සෙමින් පාලනය කරා. මම යුද්ධ 20කට විතර ගියා. ඒකෙන් 10ක් පරාද වුණා. ඉතුරු 10? ඉතුරු 10ක් පරාද වුණා. ඔය යුද්ධ පරදින සම්පූර්ණ වක් කියන්න ඕනේ පුරোহিত. ඕක මට අහුනොත් එහෙම ඔකට කතා කරනවා. පුරোহিত මෙවරේ පුරোহিত. හදදෝනේ මොකද මේ මෙච්චර කලින් මට කතා කරේ? මුළු වෙන කාලේ මෙච්චර කලින් කතා කරේ නේ. පුරোহিত තායනවද මට ඒකට පවසන්න? තා මෙතන මේ මහා කල්පිලක් අස්සේ බාගෙන ඇඳගෙන ටෙන්ට් එක විතරසලා මගුලක් කරාද? බීඩි බිව්වද? මගුලක් කරේ නෑ සෝනේ මට දැන් වෙන්න නෑනේ මං ඇඳනවා හිටියද සෝනේ. මොකද කියන්නේ? ඕ පුරোহিত මම තා මරමි. මොනවද සෝනේ මේ ඔයා කියන්නේ? පිටපතේවත් නෑනේ මම මරනවා කියලා කතාව. ඒ පඬිතුකන් වලින් වැඩක් නෑනේ. මෙන්න මේ පසෙකට වී සිටපන්. මේ කතා කරන දෙවියන් වහන්සේ. දෙවිය මෙහෙවර දෙවිය. රජතුමනි එයි මට කතා කළේ රණී. මේ පුරোহিතර සිටින සොයිසහත් සමග මොන මගුලක් කරාද මේ ටෙන්ට් එක පිටිපස්සට? ඔය කිනේ ලෙල්ලි කතාවට හෙන්න ගිහින් පෙරිගිහින් එන්නු. හා? පෙරිගිහින්. දෙවිය. ඔව්. සිටුේෂන් එක ප්ලේ කරපිය දෙවිය. ඔයානේ මුල ගහන්නේ. මේකා ගමට සෝසවුනට මේක මෙතනට පුරোহিত. උඹත් මේ දේවිය කිව්වට මේ කළු බණ්ඩය ගෑණි නේද ඉන්නේ? ඵලයන් පසකට. සොයිස තෝත් ඵලයන් පසකට. මම තනියම නාට්‍ය කරනවා. යකෝ මෙච්චර දවසක් දැන් පුරුදුනේ වෙන නාට්‍යයනේ. දැන් මෙතන කරන්නේ වෙන නාට්‍යයනේ. මොන මොකාද වැද්දනවද මන් දන්නේ නැහැ සි. නවත්තපයකෝ වන් නාට්ටි දෙයකෝ මේ රූකඩට අන්දර්ශයන්නේ කො පෙන්නන්නේ. සුමනේ නේද මේ කටකොන්න බීගෙන ඉන්නේ? සුමනේ උඹ එනවාද මේ රණේට එකට රජතුමාට එකට ඒව කියාගෙන? අනේ ඔබ මොන රජෙක්දයකෝ? උඹ ඔය කියන තරම් జగදිත් නම් වරෙන් ලනුව ගාවට. අනේ කන පුපුරන ටෝර් ගාලක. උඹ මොන රජෙක්දයකෝ? ආවා අපිට නාට්‍ය උගන්න.